සුබ දවසක් වේවා මිත්‍රවරුනි. ඔන්න අපි දින 7ක නිවාඩුවකට යනවා ඔස්ට්‍රේලියාවේ උතුරු ක්වීන්ස්ලෑන්ඩ් ප්‍රාන්තයේ කෑන්ස් බලා. පළවෙනි දවසේ අපි නවතින්නේ මිෂන් බීච්. ඉතින් අපි බලමු කොහොමද අපේ ගමන කියලා. ඉතින් මිත්‍රවරුනි අපි මුලින්ම නැවතුනේ මෙන්න මේ ෆ්‍රොස්ට්‍රි මැංගෝ කියන තැන. ඇත්තටම මෙතනට ගියේ අපි කොෆි එකක් බොන්නයි මදුවට ජූස් එකක් බොන්න ඕන කියපු හින්දා. ඒ වුණාට අපි ඒක ඇතුළට ගියාම තමයි අපි මේ පුදුම වෙන දේවල් දැක්කේ. ඇත්තටම ඔස්ට්‍රේලියාවේ ආපු ඉන්න හැමෝටම වගේ මේ වගේ දෙයක් දැක්කොත් පුදුම හිතෙනවා. ඉස්සල්ලාම අපි දැක්කේ මිත්‍රවරුනි කොස් ගහක්. කොස් වගේම දෙල්, මුරුංගා, අඹ, කෙසෙල් ඒ වගේ ගොඩාක් දේවල් මේකොලන් හිටවල තියෙනවා. මේක නිකං ලොකු වත්තක් තියෙන්නේ මේ ෂොප් එක පිටිපස්සේ. අපිට ඉතින් මේක ගිහිල්ලා ඕන්ලාග ෆ්‍රී බලන්න පුළුවන්. මේ වත්තේ ඇවිදින්න පුළුවන්. හැබැයි ගෙඩි කඩන්න බෑ. ඒකොලන් ගෙඩි කඩපු වෙලාවට ඒකොලන් ඉස්සරහා කඩේ එතන විකුණනවා කියලා කියනවා. එනකොට අපි යන දවසේ පුණ්‍යං අන්නාසි විතරයි. ඉතින් යන එන වෙලාවක වාසනාව තිබුණොත් ගන්න පුළුවන්. ඔන්න අපි දවල් වෙලා නාන්න තැනක් හොයාගෙන යන ගමනේ අපි දැක්ක මෙන්න මේ වගේ විශාල කෙසෙල් වත්තක්. කෙසෙල් කියන්නේ මුළු ඔස්ට්‍රේලියාවටම කෙසෙල් බෙදන්නේ මේ ක්වීන්ස්ලෑන්ඩ් ප්‍රාන්තේ. ඒ වගේම උක් මුළු ඔස්ට්‍රේලියාවටම වගේ වෙන රටවල් වලට සීනි යවන්නේ මේ ක්වීන්ස්ලෑන්ඩ් ප්‍රාන්තේ නෙලා ගන්න උක් වලින්. අපි ඉතින් ඒ ඔක්කොම බලාගෙන තමයි මෙන්න මේ නාන්න තැනට යන්න පිටත් උනේ. ඔන්න ඉතින් මිත්‍රවරුනි අපි මේ නයිල්ටා ක්‍රීක් එක හොයාගෙන ගියා. නාන්න කියලා ගියාට නාන්න කිසිම අදහසක් තිබුණේ නැහැ. මේක දැක්කහම හරිම ලස්සනයි. සෑහෙන වෙලා මේක දිහා බලන් හිටියා. ඒ වුණාට පොඩි ළමයිට උනත් නාන්න මෙතන සේෆ්ටි ඒ කියන්නේ ඉච්චර ගැඹුරු නෑ. පොඩි වතුර පාරක් තියෙන්නේ අපි යන දවසේ නම්. ඊට පස්සේ අපි තවත් ක්‍රීක් එකක් තියෙනවා. ඒක හොයාගෙන ගියා. ඒ කිට්ටුවම සාමාන්‍යයෙන් කිලෝමීටර් 5ක් 10ක් අතර වගේ තියෙන ඊළඟ ක්‍රීක් එක. අපි එතනට ගියා බලන්න එතන කොහොමද කියලා. ඒක තමයි මේ ලිවර්පූල් ක්‍රීක් ස්විමින් හෝල් කියන එක. එතන පොඩි කැම්පින් සයිට් එකක් තියෙන්නේ. ඒ වුණාට එතනත් නාන්න හොඳයි. ඒ වුණාට අපේ වෙලාව හැටියට අපි පරක්කුත් වෙච්ච හින්දා අපිට ගාලා හොටෙල් එකට ආවා. මේ තමයි මිෂන් බීච් රිසෝට් කියන හොටෙල් එක. අපි එදා නැවතුනේ මේකේ පළවෙනි දවසේ. ඉතින් එක ස්විමින් පූල් 4ක් තියෙන රිසෝට් එකක්. ඉතින් පළවෙනි දවසේ ඔන්න ඔය ආකාරයට තමයි ඉවර වුණේ. ඔන්න ඉතින් ඊළඟ දවසේ උදේම අපි බ්‍රෙක්ෆාස්ට් ගන්න ගියා මේ The Pocket Cafe කියන රෙස්ටුරන්ට් එකට. මේක හරිම ලස්සනයි. කෑන්ස් යන අතරමඟ බෲස් හයිවේ එකේ තමයි මේක තියෙන්නේ. පාර අයිනෙමයි තියෙන්නේ. හරිම ලස්සනයි මේක. අපි ගොඩක් දවස් ඉඳන් YouTube එකේ වීඩියෝස් බලලා තිබ්බා. මේගොල්ලන්ගේ තියෙනවා ලොකු ෆාම් එකක්. ඒකේ අර එළවලු පළතුරු වගා කරලා තියෙනවා. ලංකාවේ ගොඩාක් එළවලු පළතුරු ಜಾති අපි දැක්කා. ඒ වුණාට අවාසනාවකට අපිට අපි යන දවසේ නම් මේක වහලා තිබුණේ. ඊට අමතරව මේගොල්ලන්ගේ තියෙනවා පොඩි පොඩි සත්තු ඇති කරනවා. එළුවෝ, කුකුල්ලෝ, තාරාවෝ ඒ වගේ ගොඩක් පොඩි පොඩි සත්තු ඇති කරනවා. ඉතින් ඒගොල්ලන්ට කෑම දෙන්න පුළුවන්. ඒකටත් දවසක් තියෙනවා. මම හිතන්නේ එක දවසක් අපි ගිය දවසේ නම් ඒක කෑම දෙන්න උන්නේ නැහැ. උනට අත ගන්න සත්තු බලන්න ඕන දෙයක් කරන්න පුළුවන්. මදුට නම් මෙලෝ 100ක් තිබුණේ. ආපු වෙලාවෙම පැන්නේ සත්තු ටික බලන්න. ඉතින් කෑම බීමත් අමතක වුණා. ඊට පස්සේ අපි ওই සත්තු ටිකත් බලාගෙනම කෑන්ස් යන්න පිටත් වුණා. I like this fluffy one. Look at that sky.
look over here. Look at Kay, kirapta no. ඔන්න මිත්‍රවරුණි ඊළඟට අපි ගියේ පැරොනලා පාක් එක බලන්න මේක ටිකට් ප්‍රයිස් එක $59යි එක්කෙනෙකුට මේක ඇතුළට ගිය ගමම අපි දැක්කේ අමර සහ නයනාගේ සල් ගස මේ පැරනෙල්ලා පාක් එකේ ඉතිහාසය පටන් ගන්නේ 1930 ගණන් වල වුණාට මේ කතාව පටන් ගන්න 1913 දී. ස්පාඤ්ඤ ජාතිකයෙක් වෙන ජොස් පැරනෙලා ඕස්ට්‍රේලියාවට එන්නේ අලුත් ජීවිතයක් ආරම්භ කරන්න. ඉතාමත් උත්සාහවන්ත පුද්ගලයෙකු වූ ජොස් පැරනෙලා මුලින්ම උක්කස් කපන්නෙකු විදියට සේවය කරනවා. කාලයක් ගත වෙද්දී ඔහු උක්කස් මිලදී ගන්නෙකු ලෙසත් නැවත විකුණන්නෙකු ලෙසත් විශාල මුදලක් උපයා ගන්නවා. අවුරුදු 11කට පස්සේ ජොස් නැවත ස්පාඤ්ඤයට යන තම පෙම්වතිය විවාහ කරගන්න. ඒත් ඊට අවුරුදු 3කට පෙර ඔහුගේ පෙම්වතිය වන මැටිල්ඩා වෙනත් විවාහයක් කරගෙන තිබූ නිසා මැටිල්ඩාගේ බාල සොහොරිය වන මාගරීට සමග විවාහයෙන් නැවත ඕස්ට්‍රේලියාවට පැමිණෙනවා. ඊට පසු තමයි මොහු 1929 දී අක්කර 13කින් යුක්ත මේ ඉඩම පවුම් 120කට මිලදී ගන්නේ. ඒ වගේම මොහු තමයි ඉදිකිරීම් කරන්නේ ස්පාඤ්ඤ ගෘහ නිර්මාණ ශිල්පියට අනුව. මේක ඉදිකිරීම් ඉවර වෙලා 1933 දී මේ ඉඩම හරහා ගලා යන මීනා ක්‍රික් දියඇල්ල හරස් කරලා ජල විදුලියක් නිපදවලා තියෙනවා. මේක තමයි උතුරු කුයිස්ලාන්තයේ ප්‍රථම ජල විදුලි බලාගාරය බවට සටහන් වෙන්නේ. එක්දස්සම්සේ 35දී මේ ඉඩම මහජනතාව වෙනුවෙන් විවෘත වෙනවා. ඒ ජල විදුලිය උපයෝගී කරගෙන ප්‍රොජෙක්ටරයක් මගින් සිනමා පට පෙන්වීමට. ඒ වගේම මේ ඉඩම පුරාම විවිධ වර්ගයේ ගස් වර්ග 7000කට වඩා වගා කරලා තියෙනවා. ඊට අමතරව විශාල කාසල් එකක්, බෝල්රූම් හෝල් එකක්, මූවි තියටර් එකක්, ටෙනිස් කෝට් එකක්, ලස්සන වෝටර් ෆවුන්ටන් එකක් වගේම කුඩා දියඇල්ලකුත් තියෙනවා. ඉතා සාර්ථක ජීවිතයක් ගත කර ජෝස් 1948 දී මිය යනවා. ඉන්පසු ඔහුගේ බිරිඳ වන මාගරීටා 1967 දී මිය යාමත් සමග ඔහුගේ දරුවන් විසින් මෙම දේපල 1977 දී විකුණා දක්වනවා. ඔන්න ඔය විදියට තමයි මේ ඉතාමත් උත්සාහවන්ත නිර්මාණශීලී සොඳුරු මිනිසාගේ කතාව අවසන් වෙන්නේ. ඉතින් මට නම් හිතෙන්නේ ජීවිතේ එක පාරක් හරි
මේ වගේ නිස්කලංක සුන්දර පරිසරයක් බලාගෙන ජොස් පැරනලාගේ ජීවිත කතාවෙන් අපේ ජීවිතයට ගන්න තියෙන දේවල් නම් බොහොමයි කියලා. පැරනලා පාක් එකේ කතාව එහෙම ඉවර වෙද්දී අපි යනවා දියැල්ලක් බලන්න. ඒ යන අතරමඟදී තමයි අපි මේ දැක්කේ උක්දඬු ප්‍රවාහනය කරන කරත්ත පෙළක්. මේක කරත්ත පෙළක් වුවට මේක ට්‍රේන් එන්ජින් එකකින් තමයි ඇදගෙන යන්නේ. හැමදාම හවසට සීනි කර්මාන්ත ශාලාවට උක්දඬු ප්‍රවාහනය කරන්නේ මෙන්න මේ කරත්ත වලින්. ඔන්න අපි දියැල්ල ළඟට ආවා. මේකේ නම තමයි ජොසපින් ෆෝල්ස්. මේ ජොස්පින් ෆෝල්ස් බලන්න වාහනේ නවත්තලා මීටර් 700ක් විතර පයින් පොඩි දුරක් ඇවිදගෙන යන්න තියෙනවා. නාන්න එහෙමත් පුළුවන්. නාන කෙනෙකුට හොඳ නාන්න තැනක් තියෙනවා. අපි යන වෙලාවෙත් සෑහෙන කට්ටිය ඇවිල්ලා හිටියා එතන නාන්න එකින්ද එතන ඉඩකඩ බොහොම සීමිතව තිබුණේ. අපි ඉතින් දියැලේ සුන්දරත්වය බලලා ආපහු වෙන්න ආවා. ඔන්න මිතුරනේ අද දවසට කතාව ඉවරයි. ඊළඟ දවස් ටිකේ අපි කෑන්සල් මොනවද කරේ කියලා බලන්න ඊළඟ එපිසෝඩ් එකේ එකතු වෙන්න. එහෙනම් හැම දිනාටම ජය වේවා.